ඉතින් ඔන්න ගොඩක් අය නොදන්න Windows shortcut 100ක් තමයි අද මම අරන් වෙලා තියෙන්නේ. මේකෙදි මම ඔයාලට topics 11කට බෙදලා තමයි මේ shortcut 100 අරන් වෙලා තියෙන්නේ. කොහොමද මේකේ topics 11 කිව්වොත් පළවෙනි එක විදියට file explorer shortcut, දෙවෙනි එක විදියට windows management shortcut, තුන්වෙනි එක taskbar shortcut, හතරවෙනි එක search and run shortcut, පස්වෙනි එක text editing or office shortcut, හයවෙනි එක screenshot and snipping shortcut, හත්වෙනි එක browser shortcut විදියට මෙන්න මේ topics 11 බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. හරි ඉතින් මේකේ පළවෙනි ටොපික් එක විදිහට ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ ෂෝට්කට් ගැන කතා කරොත් ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරගන්න ඕන නම් Windows plus E ක්ලික් කරලා ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ෆයිල් එක රීනේම් කරගන්න ඕන නම් F2 කියන ෆන්ක්ෂන් කී එක ක්ලික් කරන්න. ඒකට ඔයාලටත් මෙන්න මේ විදිහට ෆයිල් එකේ හරි ෆෝල්ඩර් එකේ හරි නේම් එක රීනේම් කරගන්න පුළුවන්. ඒ වගේම new folder එකක් create කරගන්න ඕන නම් control plus shift plus n ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලටත් මෙන්න මේ විදිහට new folder එකක් create වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ folder එක ඇතුළට යනවා. ඊට පස්සේ ඔයාලට මේ folder එක ඇතුළේ ඉඳන් කලින් හිටපු තැනට යන්න ඕන නම් මෙන්න මේ විදිහට alt plus left button එක click කරලා ඉවරලා ඔයාලට back වෙන්නත් alt plus right arrow එක click කරලා forward වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට එකපාරම file එක හරි folder එක හරි properties open කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට alt button එක press කරන් ඉඳලා double click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට properties panel එක එහෙම නැත්නම් details panel එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් දෙවෙනි topic එකේ Windows management shortcut ගැන කතා කරොත් ඔයාලට alt plus tab click කරලා ඉවරලා minimize කරලා තියෙන ඕන software එකක් මෙන්න මේ විදිහට click කරලා open කරගන්න පුළුවන්. ඔයා මෙන්න මේ විදිහට tab ගොඩක් open කරන් ඉන්නවනම් Windows plus home click කරලා ඉවරලා ඔයා active ඉන්න tab එක විතරක් open එකේ තියාගෙන අනිත් ඔක්කොම tab close කරලා දාන්න පුළුවන්. මේ shortcut එක නම් ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. මේකෙන් ඔයා මොකක් හරි type කරන වෙලාවක හරි නැත්නම් chat කරන වෙලාවක හරි ඔයාට emoji or symbol panel එක quick access එක ගන්න මෙන්න මේ විදිහට Windows plus dot click කරලා මෙන්න මේ විදිහට emoji panel එක quick access ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ emoji panel එක යටිනුත් බලා ගන්න පුළුවන් වෙනවා Windows plus dot click කරලා emoji panel එක access ගන්න පුළුවන් කියලා. මේ shortcut එක පාවිච්චි කරලා ඔයා open කරන් ඉන්න ඕන tab එකක් right left up down ඕන පැත්තකට ඔයාට tab එක මෙන්න මේ විදිහට snap කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරගත්ත window එක ඔයාට Windows plus up arrow එක click කරලා මෙන්න මේ විදිහට full screen දාගන්න පුළුවන්. මේක නම් ටිකක් භයානක shortcut එකක්. alt plus F4 click කරලා ඔයාගේ active window එක close කරගන්න පුළුවන්. ඔයාලට මේ shortcut 100ම පහළ තියෙන pin කරපු comment එකේ තියෙන PDF එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. හරි ඉතින් තුන්වෙනි topic එක විදිහට taskbar shortcut කිව්වොත් Windows plus 1 to 9 click කරලා ඉවරලා ඔයා pin කරලා තියෙන app ටික numbers වලින් open කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම දැන් 1 click කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් this PC එක open වෙනවා. ඊට පස්සේ මම දැන් 2 click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා Word එක open වෙනවා. ඉතින් ඔයා shift එකත් එක්ක මෙන්න මේ විදිහට ඔයා pin කරලා තියෙන හරි open කරලා තියෙන හරි software එකක් double click කරගත්තොත් ඒ software එකේ අලුත් tab එකක් open වෙනවා මෙන්න මේ විදිහට. මම දැන් Chrome එක double click කරොත් මෙන්න මේ විදිහට Chrome එකේ new tab එකක් open වෙනවා. ඒ වගේම file explorer එක double click කරොත් file explorer එකේ new tab එකක් open වෙනවා. Windows plus T click කරලා ඉවරලා මෙන්න මේ විදිහට taskbar එකේ තියෙන app access කරන්න පුළුවන්. වගේම ඔයාට මේකේ enter click කරලා ඉවරලා ඒ app එක open කරගන්නත් පුළුවන්. Windows plus B click කරලා ඉවරලා මෙන්න මේ විදිහට මෙතන දකුණු පැත්තේ යටම තියෙන ඔයාගේ bar එක access කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙදිත් ඔයා මෙන්න මේ විදිහට enter click කරොත් ඔයාට ඒක access කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාගේ PC එක struck වුණ වෙලාවට මෙන්න මේ shortcut එක ගොඩක් වැදගත්. control shift escape click කරලා ඉවරලා ඔයාගේ task manager එක මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඔයාගේ වැඩියෙන් RAM එක CPU එක use වෙන software එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හතරෙන් topic එක විදිහට search and run shortcut ගැන කිව්වොත් ඔයාලගේ search bar එක open කරගන්න Windows plus S click කරලා මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. Windows plus X click කරලා ඉවරලා power user menu එක මෙන්න මේ විදිහට open කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙන්න මේ විදිහට start button එක right click කරලා ගන්න menu එක Windows plus X click කරලා ඉවරලා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ hide වෙච්ච features ටිකත් බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම ඔයාගේ system එකේ properties ටික බලා ගන්න ඕන නම් Windows plus
පෝස් බට්නේ ක්ලික් කරලි වෙලා මෙන්න මේ විදිහට ඔයාගේ PC එක about එකට යන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලට RAM එක, processor එක, graphic card එක, storage එක වගේ ගොඩක් දේවල් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. මේ shortcut එකනුත් පුළුවන් ඔයාගේ display එකේ text size එක, ඒ වගේම brightness level එක setting වල adjust කරන තැනට මෙන්න මේ විදිහට මේ shortcut එක හරහා යන්න. ඒකට ඔයා Windows + U ක්ලික් කරලි වෙලා ඔයාට මේකට යන්න පුළුවන්. අවසාන වශයෙන් Windows + K ක්ලික් කරලි වෙලා ඔයාගේ PC එකට කනෙක්ට් කරලා තියෙන device ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. පස්වෙනි ටොපික් එක විදිහට text editing or office shortcut ගැන කිව්වොත් Ctrl+B ක්ලික් කරලා බෝල්ඩ් කරගන්නත්, Ctrl+I ක්ලික් කරලා ඉටැලික් කරගන්නත්, Ctrl+U ක්ලික් කරලා අන්ඩර්ලයින් කරගන්නත් පුළුවන්. ඔයාලට ගොඩක් වැදගත් වෙන මේ ෂෝට්කට් ටොපික් එකේ ඔයාගේ ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරගන්න ඕන නම් Ctrl+Shift+ මෙන්න මේ බ්‍රැකට් එක ක්ලික් කරලා ඔයාලට ෆොන්ට් සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ වගේම ඔයා ටෙස්ට් එකකට ෆොන්ට් එකක් දාද්දි ඒකයි රීසෙට් කරගන්න ඕන නම් ඒ කියන්නේ කලින් තිබ්බ ෆොන්ට් එකට හරි නැත්නම් මුල්ම ෆොන්ට් එකටද හරි දාගන්න Ctrl+Space ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඒ වචනේ ෆෝමැට් එකයි ඔක්කොම ඔයාලට රීසෙට් වෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට එකපාර වචනයක් ඩිලීට් කරගන්න ඕන නම් Ctrl+Backspace එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔයා කර්සර් එක තියන් ඉන්න වචනේ ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මොකක් හරි වර්ඩ් එකේ ටයිප් කර ඉද්දි ඔයාලට ලිස්ට් එකක් හදා ගන්න ඕන නම් ඒ කියන්නේ බුලට් දාලා ලිස්ට් එකක් හදා ගන්න ඕන නම් Ctrl+L ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඒ ලිස්ට් එකට බුලට් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ටොපික් එක තමයි screenshot and streaming shortcut. Windows + print screen button එක ක්ලික් කරලා screenshot ගන්න පුළුවන්. ගත්ත screenshot එකේ location එකට යන්න this PC එකට ගිහිල්ලා pictures වලට ගිහිල්ලා screenshot කියන folder එක open කරාට පස්සේ ඔයාට ඔයාගේ screenshot ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මොකක් හරි වැඩක් කර ඉන්න අතරතුර ඔයා මොකක් හරි site එක snip එකක් ගන්න ඕන නම් Windows Shift+S ක්ලික් කරලා මෙන්න මේ විදිහට snip tool එකට quick access එක ගන්න පුළුවන්. එතකොට ඔයාට උඩින් bar එකක් බලා ගන්න පුළුවන් ඔයා ගන්න screenshot එකේ මොන හැඩයකටද ගන්න ඕනි කියලා. ඔයාට මෙන්න මේ විදිහට screenshot එකක් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වැඩ කරගන්න පුළුවන් ගොඩක් powerful shortcut එකක් තමයි මෙන්න මේ මම ඊළඟට කියන්න යන shortcut එක. ඉතින් මේ shortcut එක හරහා ඔයාට කැමරාව screen record කරන්න, ඒ වගේම audio record කරන්න, ඒ වගේම performance check කරගන්න, ඒ වගේම audio control කරන්න වගේම ගොඩක් තව දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ window එක ගන්නකොට කරන්න තියෙන්නේ Windows+G ක්ලික් කරන්න. අවසාන topic එක වශයෙන් browser shortcut ගැන කතා කරමු. ඔයාලට Edge එකෙන් හරි Chrome එකෙන් හරි අලුත් tab එකක් open කරගන්න ඕන නම් Ctrl+T ක්ලික් කරලා ලේසියෙන් අලුත් tab එකක් open කරගන්න පුළුවන්. ඔයාගේ close switch tab එකක් open කරගන්න, ඒ කියන්නේ reopen කරගන්න Ctrl+Shift+T ක්ලික් කරලා ඔයාට close switch tab එකක් reopen කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා browser එක browsing කරලාම ඔයාගේ browser එක browsing data ගොඩක් පිරිල්ලා නම් ඔයාට browsing data clear කරගන්න Ctrl+Shift+D ක්ලික් කරලා browsing data clear කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා browser එකේ මොකක් හරි site එක මොකක් හරි වැඩක් කර ඉද්දි ඔයාට bookmark bar එක Ctrl+Shift+B ක්ලික් කරලා ඔයාගේ bookmark bar එක show කරන්නයි hide කරන්නයි පුළුවන්. අවසාන shortcut එක විදිහට ඔයා මොකක් හරි browser එක හරහා මොකක් හරි download කරාට පස්සේ ඔයාට ඒ download window එක වෙනම tab එකක් විදිහට ගන්න ඕන නම් Ctrl+J ක්ලික් කරලා මෙන්න මේ විදිහට download panel එක වෙනම open කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ වීඩියෝ එක තව දික් වෙන නිසා තමයි ඔක්කොම shortcut ටික කියන්න බැරි හේතුව. ඔයාට shortcut 100ම පහළ තියෙන comment section එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් CapCut Pro එක නොමිලේ දාගන්න වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මෙතන උඩ තියෙන වීඩියෝ එකෙන් ගිහලා බලන්න. ඒ වගේම ChatGPT එකෙන් superior image editing කරගන්න මම දීපු prompt 85 ගන්න මෙන්න මෙතන පල්ලෙහා තියෙන වීඩියෝ එක බලන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් තවත් මේ වගේ සිංහල ගේක් ෂෝ එකකින් හම්බ වෙමු.